ඉතින් යාළුවනේ කොහොමද අදත් ආදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම My Hub China official YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට පුංචි ලස්සන වටින දේවල් කරගන්න පුළුවන් බොහොම පහසු ලේසි පුංචි online tool එකක් ගැන තමයි කියන්න ආයේ. මේ tool එකේ නම pixelcut.ai කියන site එකේ තමයි තියෙන්නේ. pixelcut කියලා තමයි මේකට කියන්නේ. ඔගොල්ලෝ දැනටම සමහර ඉතින් මේක දන්නවා ඇති. දන්නේ නැති අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේක වටීවි. ලයික් එකක් ෂෙයා එකක් දාලා සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා මගේ යාළුවෝ හැමෝගෙම මගේ channel එකට. ඉතින් මම ඔයගොල්ලන්ට මේකෙන් මං ලේසියෙන් පහසුවෙන් කරගන්න පුංචි පුංචි වැඩ කීපයක් පෙන්නන්නම්. මං ගොඩාක් කරලා දන්නේ නැත්නම් පොඩි රීටච් එකක් දෙනවා. රීටච් එකක් කියන්නේ ඇත්තටම පොඩි පොඩි දේවල් මට මේ පින්තූරේ ඕනේ නැති මොනවා හරි තියෙනවනම් ඒක ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. දැන් මම හිතමුකෝ මේ හඳ ඕනේ නෑ මට මෙතන. හඳ මට අයින් කරන්න ඕනනේ. දැන් ඉස්සර අපි ගොඩාක් ඉස්සර ෆොටෝෂොප් මුල්ම version වල වගේ නම් ඉතින් මේ වගේ දෙයක් අයින් කරනවා කියන මාර ගේමක් ඕක කපලා අයින් කරලා ඒක එතන තිබ්බ විදිහට හදලා ඒ කලර් මැච් කරලා ගන්න. මේකෙන් මෙන්න මේ වගේ ලේසියෙන් මෙන්න මේ ඒරියා එක සිලෙක්ට් කරාම මෙතන එනවා erase කියලා. erase කියන එක දීපු ගමන් අන්නේ විදිහට අන්න බලන්න. දැන් ඒ අහසේ හඳ එතනින් අතුරුදහන් කරලා ඒ හිස්තැනත් පුරවලම දුන්නා මෙයා. ඉතින් ගොඩක් වටින ටූල් එකක් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්. අර Photoshop වගේ ප්‍රොෆෙෂනල් software එකක් නෙමෙයි. ඒ වුණාට ඉතින් එදිනෙදා පුංචි පුංචි වැඩවලදී ලේසියෙන් පහසුවෙන් අපි හිතමු දැන් අපි කාර් එක අයින් කරලා බලමු. බෙන්ස් එකක් තියෙනවා දිලබ්‍රෝගේ වගේ. මේ බෙන්ස් එක අයින් වෙනවද කියලා බලමු ඇත්තටම. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න තියෙන්නේ අපිට ඒ කාර් එක. සිලෙක්ට් කරලා ඒකේ මෙතනක් තියෙනවා. හරි. erase. අපි බලමු ලස්සනට කාර් එක අයින් වෙයිද කියලා එතනින්. හරි. කාර් එක ලස්සනට අයින් වුණා. අන්න බලන්න ලස්සන. දැක්කනේ ඊසි වැඩ. ලේසියෙන් පහසුවෙන් අපි අමාරුවෙන් කරපු වැඩ ගොඩක් දැන් AI tools පාවිච්චි කරලා අපි බලමු මේ මෙන්න මේ අතේ තියෙන මේ වලලු අතුරුදහන් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙද කියලා. අතත් එක්කම නැති වේද දන්න අන්න එක තමයි ෂුවර් එක. නැත්තේ බලමු. ඔව් දැක්කනේ. වලල්ල විතරක් අතින් අයින් කරා. අන්න දැක්කද යාළුවනේ ඉතින් තාක්ෂණය කොච්චර දියුණුද කියලා බොහොම ලේසියෙන් අපිට එඩිට් කරගන්න පුළුවන්. දැන් මාලිගාවම අයින් කරලා දාමුද? ලොකු මාලිගාවක් තියෙන. එච්චර එකක් ඕනේ නැහැ. අයින් කරමු බලන්න. ටොයින් 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 ටොයින්. මේකත් අයින් කරන්න. බලමු. හරි. බලමු මේ මාලිගාව ලස්සනට අයින් කරයිද කියලා විකෘති වේද දන්නේ ෆොටෝ එක එතනින්. නෑ. ලොකු අවුලක් නෑ. මාලිගාවත් ලස්සනට අයින් කරා ෂේප් එකේ. තව පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් රිමූවල් වලට පාවිච්චි කර හැකි. මෙන්න මෙතන රීටච් වෙනුවට මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක ගත්තනම් අපිට මේ නංගි බබා විතරක් වෙන් කරලා ගන්න පුළුවන් මේ ෆොටෝ එකේ. බලන්න මේ. මේ තනිකරම බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා දෙන්න අර බලන්න. බොහොම ලේසියෙන් ඉස්සර අපි සෑහෙන වෙලාවක් දඟලන්න එපා ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් අයින් කරනවා කිව්වහම. මෙතනින් ඒකට තියෙන එක එක අර මේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්නේවත් නේ. ලස්සන මේ වගේ ඔය සිලෙක්ට් කරාට පස්සේ නේ වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා අර ඒකේ කලර් අනුව මැච් කරලා එක්කනේ. හරිම ලස්සනට මේකේ ඩවුන්ලෝඩ්ස් 3යි දෙන්නේ දවසට යාළුවනේ. ඉතින් මම එකක් කරලා බැලුවා. දැන් දෙවෙනි එක මගේ තියෙන. තව එකයි තියෙන්නේ. අන්ලිමිටඩ් ගන්න නම් ප්‍රෝ ගන්න ඕනේ කියලා කියනවා. අන්න බලන්න දැක්කනේ. කලින් ෆොටෝ එකයි මේ ෆොටෝ එකයි කොච්චර වෙනස්ද? බෑග්ග්‍රවුන්ඩ් එක අපිට වෙනස් කරන්න එහෙම ගියේ බොහොම පුංචි වෙලාවක්. ලේසියෙන් පහසුවෙන් බ්‍රවුසරේ ඇතුළෙම ටික් ගාලා ලේසියෙන් වැඩක් කරගන්න ගොඩක් වටින එකක් තමයි මේ pixelcut.ai කියන සයිට් එක. ඉතින් යාළුවනේ ඔයගලන්ට මේක වටිනාකමක් තියෙනවා නම් ඔයා මොනවා හරි දැනගෙන හිටපු නැති දෙයක් දැනගත්තා නම් මේකෙන් මට ලයික් ෂෙයා එකක් දාලා සපෝට් එක දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවෝ ඉතින් ගිහිල්ලා ආයි මේ වගේ මට ලස්සන ටූල් එකක් හම්බුනොත් ඕගලන්ටත් පෙන්වන්න අරගෙන එන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ.